අපි යන දුනු මාලේ එල්ල බලන්න. එකක් දෙනවා. guys, අපිට හම්බුණා කොමඩු. කොමඩු කනවා අපි. මටයි. බලු ඉතුරෙක් හම්බ වුණා අපිට. guys හිතුවට වල ලස්සන නේ. Oh, sorry. වතුර වල සද්දයක් එනවා. වතුර වල සද්ද එනකොටත් මාර ආසයි තියෙනවා අප්පා. ලස්සනයි. හිතුවේ නෑ මෙච්චර ලස්සනට ප්ලේස් එක සෙට් එක. wow guys මේක බලන්න මේ. මොකද වෙල් පුටු වගේ. ගොඩක් ශක්තිමත් ඒවා. කවුද? හෙට එමු කියන අනිවාර්යයෙන්. හෙට එමු අනිවාර්යෙන් ඈ. මෙහෙන් නෙමෙයි කොල්ලේ. එහෙන් තමයි පදලින් මාරු වෙන්නේ කිව්වේ. ඔව් මෙහෙන්. හරි හරි. හෙට යන් ඈ කෝටි දුවා. ඉතින් හෙටත් යනවා.
ගම්පහ නෙමෙයි මේ ගම්පහ පව කරා ඉන්නවා. අත්තන ගල්ලත් අහුවලා. අතන ගල්ලක් පව කරා. ඉතින් පැයයි ආවේ. පැයයි යන්නේ මෙතන. ඔව් අම්මට ගිහලා. මං අම්මට බාබුනෙන්ද කඩුවක මුණක් තිබ්බා බාබුනෙන්දේ. කැටි ගෑනලු දැන් බෙලි. මේ කඩුව මලකට මම මලකට ඔක්කෙට් ටික දාලා හොඳට නැත්නම් මේ වලිකට දාලා ඇල්ලේ වතුර අඩුයි ගායිස් අර බලන්න. හරි පාඩුවේ නෑ හැකි. යම් බලන්න. හැබැයි ගායිස් විශේෂයෙන්ම කියන්න ඕනේ එන තැන්වල කුණු නම් දාන්න එපා. මේ ඉරු එක කාලා තියෙන්නේ නේ මිනිස්සු මේ පේනනේ. මේ වැඩේ නම් කරන්න එපා කොච්චර එපා කිව්වොත් අපේ මිනිස්සුන්ට සිංහල තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අර බලන්න ගායිස් වීඩියෝ එකත් එක්ක තියෙන මේ ලස්සන පරිසරේ කාලා තියෙන්නේ. ශරවනේ ගස් ලස්සනයි. මම එක පාටිපුවා නයික් කියලා. වව් වතුර අඩුයි හැබැයි හරි ලස්සනයි. පරිසර පද්ධතිය හරි ලස්සනයි. කුණු දාලා නැත්තම් තවත් ලස්සනයි. අපි ආනවා. හරිනේ අපේ මල්ලි. නේ ඉන්නකෝ. බරු. එතකොට අතර වැඩි ගොඩක් තියෙනවා. වතුර අඩුයි ටික. ඒකට මරු. ගායිස් අපි ඔන්න බ්ලොග් එක මෙතන ඉවර කරනවා. අපි අන්තිමට ගුණ මලේ ඇල්ල හොයාගෙන ආවා. ඇත්තටම ගම්පහ ඉඳලා එන්න පැය කමාරක් විතර යනවා. බයිසිකල් එකේ අපි හිටිට ආවේ ඒක එන වේගෙත් එක්ක වෙනස් වෙනවා. එච්චරයි උනා ලස්සන. තව මිනි බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්නම්. බයි. බයි.朝目が覚めるとなぜか泣いている。そういうことが時々ある。見ていたはずの夢はいつも思い出せない。ただ何かが消えてしまったという感覚だけが目覚めてからも長く残る。聞こえてくるの遠くの黒は星にずっと何かを誰かを探している。そういう気持ちに取りつかれたのは多分あの日から。あの日星が降った日